ශ්‍රී ලංකාවේ බුදුදහම ආරම්භ වූ පූජනීය ස්ථානය ගැන ඔබ දන්නවද? ඒ තමයි අනුරාධපුරයේ පිහිටි මිහින්තලේ. ක්‍රිස්තුපූර්ව 3 වන සියවරේදී දේවානම්පියතිස්ස රජු මෙහි දඩයමේ ගිය අවස්ථාවක මිහිඳු මහ රහතන් වහන්සේ රජුට බුදුදහම දේශනා කළා. ඒ මොහොත ශ්‍රී ලංකාවේ බුදුදහම පැතිරීමේ ආරම්භය ලෙස සැලකෙනවා. පසුව මිහින්තලේ විශාල ආගමික හා භාවනා මධ්‍යස්ථානයක් බවට පත් වුණා. අදටත් දහස් ගණන් බැතිමතුන් සහ සංචාරකයන් මෙය නැරඹීමට පැමිණෙනවා. මිහින්තල කියන්නේ ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මික හදවතයි. තවත් ශ්‍රී ලංකාවේ ඉතිහාස කතා සඳහා channel එක subscribe කරන්න.